ඒ සඳහා යොදාගත් තාක්ෂණයද සැබවින්ම බිහිසුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. F-22 රැප්ටර් යානය යනු හුදෙක් ප්‍රහාරක යානයක් නොවේ. රේඩර් වලට හසු නොවන ස්ටීල් තාක්ෂණය නිසා ඉරානයේ දියුණු රේඩර් තිරයක මෙම යානය පෙනෙන්නේ කුඩාවටයි. ශබ්දයේ වේගය මෙන් 1.5 ගුණයකට වඩා වේගයෙන් ගමන් කළ හැකි නිසා සතුරාට ප්‍රතිචාර දැක්වීමට තප්පරයක්වත් ඉතිරි වන්නේ නැහැ. එසේම GPS සහ ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන BLU 109 බංකබස්ටර් බෝම්බ භාවිතයෙන් පොළව යට අඩි ගණනාවක් ගැඹුරේ පිහිටි ආරක්ෂිත රැස්වීම් ශාලාව පමණක් ඉලක්ක කර විනාශ කිරීමට මෙම ප්‍රහාරයට හැකි වුණා. ඉරානයේ සතු ප්‍රබලම ගුවන් ආරක්ෂණ පෞර නිර්මාණය වී තිබුණේ රුසියාවෙන් ලබාගත් S-300 සහ අතිනවීන S-400 ට්‍රයිම්ෆ් පද්ධති වලින්. රුසියාව සැම විටම පැවසුවේ F-22 සහ F-35 වැනි අමරිකානු යානා මේවායේ රේඩාර් තිරවල පැහැදිලිව පෙනෙන බවයි. නමුත් F-22 රැප්ටර් යානා ඉරාන ගුවන් සීමාවට ඇතුළු වී ප්‍රහාරය එල්ල කරන තුරුත් රුසියානු පද්ධතිවල කිසිදු සංඥාවක් හඳුනා ගැනීමට නොහැකි වුණා. මෙතනින් පසු ඉරානයේ පාලනයට මොකක් වෙයිද? ඉරාන නායකත්ව මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස අයතුල්ලා අලි රේසා අරාෆි පත් කර තිබෙනවා. ඔහු ඉරාන ආගමික මෙන්ම දේශපාලනික ක්ෂේත්‍රයේ ඉතා බලවත් පුද්ගලයෙක්. මෙම තාවකාලික පාලන මණ්ඩලය 3 දෙනෙකුගෙන් සමන්විත වනවා. එම මණ්ඩලයේ අනිකුත් සමාජිකින් අතරට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අධිකරණ ප්‍රධානී ගොලම් හොසේන් මොහ්සේනි එජෙයි ඇතුළත්. නව උත්තරීතර නායකයෙකු තෝරාපත් කර ගන්නත් එක් ඔහු සතු බලතල සහ වගකීම් ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලයේ කාර්යභාරයයි. උත්තරීතර නායකයෙකු තෝරාපත් කර ගන්නත් එක්